Hi friends. ඔන්න මෙදා පාර අපි තවත් ඩෙස්ටිනේෂන් එකට යන්න තමයි හදන්නේ. ඉතින් ඒ කොහේ වෙන්න ඇති කියලාද ඔයාලා හිතන්නේ? ඉතින් ඇත්තටම කියනවා නම් මෙදා පාර අපි ගියේ ඩිනර් බුෆේ එකක් try කරන්න. ඔව් ඉතින් අපි තාම ලොකේෂන් එක ඔයාලට කිව්වේ නැහනේ. ඔන්න ඉතින් දැන් අපි ආවා ලොකේෂන් එකට. ඉතින් මෙදා පාර අපි ඩිනර් බුෆේ එක try කරන්න ගියේ Grand Well Hotel කොළඹ එකට. මේ හොටෙල් එක තියෙන්නේ කොල්ලුපිටියේ මැරින් ඩ්‍රයිව් එකේ තමයි ලොකේට් වෙලා තියෙන්නේ. ඉතින් ලස්සන බීච් විව් එකක් එක්ක තියෙන නිසා මේ හොටෙල් එක මාරම ලස්සනක් තියෙන්නේ. එන්න ඉතින් අපි දැන් යමු හොටෙල් එක පැත්තට. දැන් මේ ඉතින් අපි ඉන්නේ හොටෙල් එකේ එන්ට්‍රන්ස් එක ළඟ. ඉතින් මෙතන යාලා arrange කරලා තියෙන පොඩි ලොබි එකක් විදියට මෙතන ඔයාලට ඉඳගෙන ඉන්න කට්ටියත් එක්ක කතා බහ කරන්න ඒ විදිහට තමයි මෙතන හදලා තියෙන්නේ. ඉතින් ඒ ලොබි එකත් පාස් කරලා අපිට ඉස්සරහට යනකොට හම්බෙනවා ලිෆ්ට් එක. ඉතින් මෙතන ලිෆ්ට් එකෙන් ඔයාලට ඕන ෆ්ලෝර් එකට ඒ වගේම රෙස්ටුරන්ට් එකට එහෙමත් නැත්නම් රූම්ස් වලට යන්න මෙතනින් ඔයාලට අවශ්‍ය ලිෆ්ට් එක ගන්න පුළුවන්. ඉතින් අපි ලිෆ්ට් එකෙන් ඉස්සලාම ගියේ එයාලගේ ෆස්ට් ෆ්ලෝර් එකේ තිබුණ රිසෙප්ෂන් එකටයි කොෆි ෂොප් තිබුණ ඒරියා එක බලන්න. ඉතින් මෙතන දෙන කොෆි ෂොප් එකෙන් ඔයාලට අවශ්‍ය කොෆි වර්ග එහෙම නැත්නම් ඩෙසර්ට් වර්ග ඔයාලට ගන්න පුළුවන්. ඉතින් දැන් මේ ඔයාලට පේන තියෙන රිසෙප්ෂන් එකෙන් ඔයාලට මේ හොටෙල් එක ගැන වැඩි විස්තර, රූම් ප්‍රයිස් ඒ වගේ විස්තර ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් මේ ඒරියා එක ගැන කියනවා නම් මේක calm environment එකක් තියෙන ප්ලේස් එකක් විදිහට මේ ඒරියා එක ඔයාලට කියන්න පුළුවන්. ඉතින් ඩිනර් බුෆේ එක ස්ටාර්ට් තවත් වෙලාව තියෙන නිසා අපි මෙතනලා පොඩි ෆොටෝස් ටිකක් අරගෙන පොඩි chat එකක් දාලා ඉතින් ඩිනර් බුෆේ එක පටන් ගන්නකම් මෙතනලා අපි හිටියා. Hi friends. අපි එදත් ඇවිල්ලා ඉන්නේ වෙනද වගේම හොටෙල් එකට. අපි ඩිනර් එක කොහෙද තියෙන්නේ කියලා කිව්වොත් අපි මේ හොටෙල් එකට නම් පළවෙනි පාර ඔය ග්‍රෑන්ඩ් වෙල් එක පළවෙනි පාර. එතකොට බලමු මොනවද මේකේ තියෙන ස්පෙෂල් තියෙන්නේ. ඔව්. ඔයාගේ මේ වැඩි විස්තර කියන්න මම. අනේ ඉතින් ඩිනර් බුෆේ එකට ටයිම් එකත් ආපු නිසා අපි ආවා යාළගේ 9th ෆ්ලෝර් එකේ තියෙන රෙස්ටුරන්ට් එකට. ඉතින් මේ තියෙන යාළගේ රෙස්ටුරන්ට් ඒරියා එක. ඒකත් මාර ලස්සනට පිළිවෙලට යාළා arrange කරලා තියෙනවා. ඉතින් තවත් අපි වෙලාව ගන්න නැතුව අපි ඉතින් ඩිනර් එක පටන් ගමු. ඉතින් ඉස්සලාම අපි ගියේ බ්‍රෙඩ් කෝන් එක පැත්තට. ඉතින් මෙතන විවිධ වර්ගයේ බන් වර්ග කිහිපයක් තිබුණා. ඇත්තටම කියනවා නම් ඒ බන් වර්ග මාරම රසයි. ඒ වගේම ෆ්‍රෙෂ්. ඉතින් බන් කෝන් එකත් එක්කම යාලා arrange කරලා තිබුණේ සුප් කෝන් එක. ඉතින් එතන තිබුණා ඉතාලියන් ස්ටයිල් එකට හදපු සුප් එකකුයි ඒ වගේම චිකන් සුප් එකක් තිබුණා. සුප් අයිටම්ස් දෙක නම් මාරම රසයි. ඉතින් සුප් කෝන් එකට පස්සේ ඊළඟට තිබුණේ සැලඩ් කෝන් එක. ඉතින් මේ සැලඩ් කෝන් එකට අයිටම්ස් කිහිපයක් ඉන්ක්ලූඩ් වෙලා තිබුණා. එතන ෂෝටර්ස් වර්ග, රෙඩිමේඩ් සැලඩ් වර්ග, ඒ වගේම සුෂීස්, ඒ වගේම කස්ටමයිස් කරලා හදාගන්න පුළුවන් සැලඩ් වර්ග මෙතන යාලා arrange කරලා තිබුණා. ඉතින් ඉස්සලාම ෂෝටර්ස් වර්ග ගැන කිව්වොත් බීට්‍රූට් and ලයිම් ෂෝට් එකකුයි ස්වීට් ගුවාවා ෂෝට් එකකුයි යාලා එතන තියලා තිබුණා. ඉතින් රෙඩිමේඩ් සැලඩ් ගැන කතා කරොත් එයාලා එතන තිබුණා බීෆ් සැලඩ් එකක්, ෆ්‍රයිඩ් ෆිෂ් සැලඩ් එකක්, පොටැටෝ සැලඩ් එකක්, ඒ වගේම තන්දුරු චිකන් සැලඩ් එකක් වගේ සැලඩ් වර්ග කිහිපයක් එයාලා එතන arrange කරලා තිබුණා. ඉතින් කලින් කිව්වා වගේ මෙතන යාලා සුෂි වර්ග කිහිපයකුත් arrange කරලා තිබුණා. කිහිපයක් කිව්වට එතන වර්ග දෙකක් තිබුණා. එකක් vegetable mackie roll කියන එකයි ආය fish mackie roll කියන item දෙක තමයි යාලා සුෂි විදියට arrange කරලා තිබුණේ. දැන් මේ වලට පේන තියෙන්නේ
අපට කස්ටමයිස් කල හදාගන්න පුළුවන් සැලඩ් කෝන් එක. මෙතන ලැටියෝස්, කාබේජ්, ඒවගේම ටොමෑටෝස්, කැරට්ස්, ඒවගේම කිව්කම්බර් වගේ අයිටම්ස් ගොඩක් යාලා අරේන්ජ් කරලා තිබුණා. ඒ වගේම සැලඩ් ඩ්‍රෙසින්ග්ස් යාලා අරේන්ජ් කරලා තිබුණා. අපිට මේ අවශ්‍ය දේවල් දාගෙන අපිට කස්ටමයිස් කරලා සැලඩ් එකක් හදාගන්නත් පුළුවන්. ඉතින් මෙතන මේ ඔයාලට පේන තියෙනවා ස්පයිසි චිකන් සැලඩ් එකක්, ඒ වගේම ෆ්‍රයිඩ් ෆිෂ් සැලඩ් එකක් වගේම ඇරබික් පිකල් වර්ග කිහිපයක් එයාලා තවත් තැනකින් අරේන්ජ් කරලා තිබුණා. ඉතින් ඊළඟට අපි ගියේ ශ්‍රී ලංකන් ෆුඩ් කෝන් එක පැත්තට. ඉතින් ශ්‍රී ලංකන් ෆුඩ් කෝන් එක පැත්තේ යාලා අරේන්ජ් කරලා තිබුණා රෙඩ් රයිස් එකක්, ඒ වගේම ඩාල් කරි එකක්, ඒ වගේම චිකන් කරි එකක්, ඒ වගේම ක්‍රැබ් මසාලා කරි එකක්, ඒ වගේම තමයි මේ තියෙන්නේ කැරට් ඇන්ඩ් පී කරි එකක්, ඒ වගේම ලෝටස් යම් කරි එකක්, ඒ වගේම තමයි ආලු ගෝබි කියලා පොටෑටෝ කරි එකක්, ඒ වගේම ටෙම්පර්ඩ් ලොන්ග් බීන්ස් කරි එකකුත් තිබුණා. ඉතින් ඒත් එක්කම මේ තියෙන්නේ කන්ඩිමන්ට්ස් අයිටම්ස් ටික. ඉතින් මෙයාලා අරේන්ජ් කරලා තිබුණේ ඉන්ටර්නැෂනල් බුෆේ එකක් නිසා මෙතන අයිටම් කිහිපයක් එයාලා අරේන්ජ් කරලා තිබුණා. ඉතින් මේ වලට පේන තියෙන්නේ තවත් ෆුඩ් අයිටම්ස් කිහිපයක්. ඉතින් මෙතන අරේන්ජ් කරලා තිබුණා ෆ්‍රයිඩ් සීෆුඩ් අයිටම්ස් කිහිපයක්, ඒ වගේම බැටර්ඩ් වෙජිටබල්ස්, ඊට පස්සේ ඉතින් මේ තියෙන්නේ වෙජිටබල් රැටිටුලි විත් චීස් එක, ඒ වගේම හනි ග්ලේස්ඩ් රෝස් පොටෑටෝ එකක්, ඒ වගේම තමයි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තිබුණා ස්ටීම් රයිස් එකක්, ඒ වගේම කැසරෝල් චිකන් රයිස් එකක්, ඒ වගේම චයිනීස් ස්ටයිල් එකට හදපු ෆ්‍රයිඩ් නූඩල්ස් එකක්, වගේම චිකන් ස්ට්‍රෝං ඔෆ් කියලා කරි එකක් තිබුණා. ඒක නම් හදලා තිබුණේ චිකන් එක මෂ්රූම් මික්ස් කරලා ඒ කරි එක නම් මාරම රසයි. ඉතින් ඒ වගේම තමයි ඊළඟට තිබුණා පෑන් ෆ්‍රයිඩ් කොෆ්ටා එකක්. ඉතින් දැන් අපි අපෝ ලයිව් ඇක්ෂන් ස්ටේෂන් එකක් පැත්තට. ඉතින් මෙතන තිබුණා පැස්ටයි ස්ටේෂන් එකක්. ඉතින් එතනදී ඔයාලට අවශ්‍ය විදිහට කස්ටමයිස් කරලා පැස්ට් එකක් එහෙම හදාගන්න පුළුවන්. ඊට අමතරව මෙතනදී ඔයාලට ෆ්‍රයිඩ් සොසේජ් අයිටම් වර්ග කිහිපයක් ඔයාලට ගන්න පුළුවන්. එතන තිබුණා චිකන් ස්පයිසි සොසේජ් එකක්, ඒ වගේම බීෆ් සොසේජ් එකක් වගේම පෝක් සොසේජ් වර්ග. ඉතින් දැන් මේ අපි ඉන්නේ හැමදාමත් කියනා වගේ අපේ ආසම ඩෙසර්ට් කෝන් එක පැත්තේ. ඉතින් මේ ඩෙසර්ට් කෝන් එකේදී ඔයාලට විවිධ වර්ගයේ ඩෙසර්ට්ස් වර්ග කිහිපයක් බලා ගන්න පුළුවන්. ඉතින් එතන යාලා අරේන්ජ් කරලා තිබුණා පුඩින් එකක්, ඒ වගේම කට් ෆෘට්ස්, ඒ වගේම චොකලට්, ස්ට්‍රෝබෙරි වගේ මූස් වර්ග කිහිපයක්, ඒ වගේම චීස් කේක් වර්ග කිහිපයක්, ඒ වගේම බ්‍රවුනීස්, කේක් වර්ග, ටාට් වර්ග, මේ වගේ ඩෙසර්ට් වර්ග කිහිපයක් යාලා අරේන්ජ් කරලා තිබුණා. ඇත්තටම කියනවා නම් මේ අරේන්ජ් කරලා තිබුණ ඩෙසර්ට් වර්ග කිහිපය නම් මාරම රසයි. ඒ වගේම තමයි එයාලා මෙතන අයිස්ක්‍රීම් වර්ග කිහිපයක් අරේන්ජ් කරලා තිබුණා. ස්ට්‍රෝබෙරි, චොකලට්, වැනිලා කියන ෆ්ලේවර්ස් වලින් තමයි මෙයාලා අයිස්ක්‍රීම් වර්ග කිහිපය අරේන්ජ් කරලා තිබුණේ. ඉතින් දැන් මේ ඔයාලට පේන්න තියෙන කොෆි ඇන්ඩ් ටී අයිටම් සෙක්ෂන් එකෙන් ඔයාලට කැමතිද ටී එකක් කොෆි එකක් හදාගෙන බොන්නත් පුළුවන්. ඉතින් මේ වගේ පේන්න තියෙන රෙස්ටොරන්ට් ඒරියා එකේ ඔයාලට කැමති තැනක ඉඳගෙන ඔයාලට කැමති විදිහට මෙතනින් කෑම කන්න පුළුවන්. Hi guys. ඔන්නදී ගොඩක් දීපා බලමු තියෙනවා variety එකක් තියෙනවා. බලමු අපි කෑම කොහොමද කියලා බලන්න කියන්න.
ඉතින් මේ ග්‍රෑන්ඩ් බෙල් හොටල් එකේ ඩිනර් බුෆේ එක ගැන කියනවා නම් මෙතන වෙරයිටිස් ගොඩක කෑම වර්ග තිබුණා. ඒ වගේම එකකට එකක් වෙනස් රසවල තියුත් කෑම වර්ග ගොඩක් තමයි මෙතන තිබුණේ. ඉතින් මේ ඩිනර් බුෆේ එකේ තිබුණ ගොඩක් ෆුඩ් අයිටම්ස් අපි try කරලා බැලුවා. ඇත්තටම කියනවා නම් මේ ෆුඩ් අයිටම්ස් නම් මානව රසක් තියෙන්නේ. ඉතින් මේ තියෙන පැස්ටා ලයිවක්ෂන් ස්ටේෂන් එකෙන් ඔයාලට කැමති විදිහට කස්ටමයිස් කරලා ඔයාලට අවශ්‍ය විදිහට පැස්ටා එකක් එහෙම හදාගන්න පුළුවන්. ඉතින් අපි කස්ටමයිස් කරලා හදාගත්තා ක්‍රීමි චීස් ඇන්ඩ් චිකන් පැස්ටා එකක්. ඒක නම් මාරම රසක් තිබුණේ. ඉතින් අපි මේ try කරේ dessert item corner එකෙන් dessert items ටික. ඉතින් මෙතන තිබුණ dessert items ගැන කියනවා නම් dessert items ටික නම් මාරම රසක් තිබුණේ. ඉතින් අපි මෙච්චරලා ඔයාලට මේ හොටෙල් එක ගැන මේ හොටෙල් එකේ කෑම බීම මේ ඩිනර් බුෆේ එක ගැන විස්තර අපි ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. දැන් ඉතින් ඔයාලා බලනවා ඇති මේකේ ප්‍රයිස් එක කොහමද, මේ ඩිනර් එක තියෙන ටයිම් එක මොනවාද, ඒ විස්තර කොහමද දැනගන්නේ කියලා. ඉන්න අපි ඔයාලට මේ විස්තර කියන්නම්. ඔව් ඉතින් මෙදා පාර අපි ආවේ ග්‍රෑන්ඩ් බෙල් හොටෙල් එකේ ඩිනර් බුෆේ එක try කරලා බලන්න. මෙයාලගේ මේ හොටෙල් එකේ රෙස්ටොරන්ට් එක all day dining concept එක යටතේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ නිසා මෙයාලගේ හැමදාම ඒ කියන්නේ Monday to Sunday හවස 7 ඉඳලා රාත්‍රී 10 වෙනකන් ඩිනර් බුෆේ එක පැවැත්වෙනවා. දැන් ඉතින් ඔයාලා බලනවා ඇති මේ ඩිනර් බුෆේ එකේ ප්‍රයිස් එක වෙන්නේ කොහොමද කියලා. ඉතින් මේ ඩිනර් බුෆේ එකේ ප්‍රයිස් එක වෙන්නේ per person 6600ක් විතරයි. ඉතින් අපි හැමදාම කියනවා වගේ ඔයාලගේ යාළුවොත් එක්ක, ඔෆිස් එකේ කට්ටියත් එක්ක, එහෙමත් නැත්නම් ෆැමිලි මෙම්බර්ස්ලාත් එක්ක ඔයාලට යන්න අයිඩියා එකක් තියෙනවා නම් කලින්ම රිසර්වේෂන් එකක් දාලා යන්න අමතක කරන්න එපා. රිසර්වේෂන් එක දාගන්න ඕන contact details අපි description එකේ සඳහන් කරන්නම්. ඉතින් ඔයාලට contact කරගෙන රිසර්වේෂන් එකක් දාගෙන යන්න. guys, තව දෙයක් කියන්න අමතකුණා. ඔයාලට මේ පේන්න තියෙනවා වගේ මොක්ටේල්, කොක්ටේල්, ඒ වගේම ඇල්කොහොල් වර්ග මොනවා හරි ඔයාලට ගන්න අවශ්‍ය නම් එතන යාලගේ බෙවරේජස් මෙනු එකක් වෙනම දෙනවා. එතනින් ඔයාලට පේ කරලා වෙනම ඇල්කොහොල්, එහෙම නැත්නම් මොක්ටේල්, කොක්ටේල්ස් වර්ග මොනවා හරි බෙවරේජස් වර්ග ගන්න ඕන නම් ඔයාලට පේ කරලා ගන්න පුළුවන්. මේක ඉතින් අපි හැමදාම ඔයාලට කියනවානේ ඔයාලගේ ඔෆිස් එකේ අයත් එක්ක, කියන්නේ ඔෆිස් එකේ යාළුවොත් එක්ක, එහෙමත් නැත්නම් ඔෆිස් එකේ get together එකකට වගේ, එහෙමත් නැත්නම් යාළුවොත් එක්ක, ෆැමිලි එකේ අයත් එක්ක අඩු බජට් එකකට ඔයාලට යන්න තැනක් හොයනවා නම් මේත් ඒ වගේ තැනක් තමයි ඔයාලට අපි රෙකමන්ඩ් කරනවා ග්‍රෑන්ඩ් බෙල් හොටෙල් එකේ ඩිනර් බුෆේ එක try කරන්න යන්න කියලා. මොකද මේක per person 6600ක් විතරයි වෙන්නේ. ඉතින් අඩුම ප්‍රයිස් එකකට තියෙන, ඒ වගේම varieties ගොඩක කෑම වර්ග තියෙන, රසවත් කෑම වර්ග ගොඩක් try කරන්න පුළුවන් තැනකට යන්න කවුද අකමැති නේද? ඉතින් මේ ග්‍රෑන්ඩ් බෙල් හොටෙල් එකේ තියෙන ඩිනර් බුෆේ එක try කරලා බලන්න කියලා අපි ඔයාලට කියනවා. එහෙනම් guys, අපි දැනට ගිහිල්ලා එන්නම්. අපි මේ වගේ රසවත්, ඒ වගේම අඩු ප්‍රයිස් එකට ඔයාලට යන්න පුළුවන් තැන්, ඒ වගේම තවත් මේ වගේ තැන් ගැන වීඩියෝ එකක් අරන් එනකන් දැනට අපි ගිහිල්ලා එන්නම්. ඉතින් අපේ නිලෝෂන් YouTube channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම තමයි අපේ වීඩියෝස් වලට like comment කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි ඔයාලට හම්බ වෙනකන් ගිහලා එන්නම්. Bye.